ඔබ අවුරුදු 2කට වඩා මත්ද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවා නම් මේකෙන් ආපහු සාමාන්‍ය මානසික තත්වයකට ඇවිල්ලා ගත කරන්න තියෙන හැකියාව ඉතාමත් අඩුයි. ඉතාම භයානක තත්ත්වයක්. අපි කියන්නේ මොලේ මේ වෙනකොටම හොඳටම සවුත් වෙලා කුරුවල් වෙලා ගන්න දෙයක් නැති වෙන තත්ත්වයටපත් වෙනවා. ගොඩක් වෙලාවට කියන්න ඕන දෙයක් තමයි බොහෝ වෙලාවට මේකට යොමු වෙන කට්ටිය අපි අහලා බලපුවාම කොහොමද ඔබ මේක මුලින්ම පටන් ගත්තේ? අපි හැමෝම දන්නවා මේක නරක දෙයක්. මේක ගත්තාම දීර්ඝ කාලීන බලපෑම් තියෙනවා. මේකෙන් අපේ මොළයට හොඳ නැහැ, අපේ ශරීරයට හොඳ නැහැ, අපේ මුදල් වලට හොඳ නැහැ. ඇයි ඔබ මේක ගත්තේ? එහෙම ගන්නකොට දෙන උත්තරේ තමයි සර් මේක මුලින්ම මගේ යාළුවෙක් දුන්නා. මුලින් කියනකොට කිව්වේ මේක එකපාරක් දෙපාරක් ගත්තට එහෙම එබ්බැහිවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ගත්තර කමක් නැහැ. අපි දැන් මෙච්චර කාලයක් ගත්ත, මාස මෙච්චරක් ගත්ත, අවුරුද්දක් ගත්ත, මෙහෙම ගත්ත. එහෙම කිසිම බලපෑමක් නැහැ. මේක තනිකර බොරුවක්. මේක එබ්බැහිවීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට සාමාන්‍ය ජීවිතයේ ලබන සතුට අපිට වෙන කිසිම ක්‍රියාවලියක මේ ඩ්‍රග්ස් නිසා ගන්න සතුට වගේ ඩොපමින් සාන්ද්‍රණයක් වෙන කිසිම සාමාන්‍ය ජීවිතයේ දෙයකින් අපිට ලැබෙන්නේ නැති නිසා අපිට සාමාන්‍ය ජීවිතය කරන කිසිම දෙයකින් සතුටක් නැති බාගෙට මියදිච්ච ජීවිතයක් තමයි ඊට පස්සේ ගත කරන්න වෙන්නේ මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු කෙනෙකුට. ඒ නිසා කිසිම අවස්ථාවක ඔය මේ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට තේරෙන්නේ ඇබ්බැහි වෙලා ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ මම මේකට ඇබ්බැහි වෙලා මම මේ වලට යන මාර්ගේ ගමන් කරමින් ඉන්න කෙනෙක් කියලා. එයාත් හිතන්නේ මට කිසිම ගැටලුවක් නැහැ. එක වතාවක් ගත්ත, දෙවතාවක් ගත්ත. ඒ නිසා ගැටලුවක් නැතුව මේක නවත්තන්න පුළුවන් වෙයි කියලා. එහෙම පුළුවන් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේකට ඇබ්බැහිම 90කට 95කට වැඩි ප්‍රමාණයක් මේ මාර්ගයේ ගිහිල්ලා ගැලවෙන්න බැරි තැනටමපත් වෙනවා. ඒ නිසා කිසිම වෙලාවක යාළුවෝ කිව්වයි කියලා, තව කෙනෙක් කිව්වයි කියලා, නිකන් හම්බුනායි කියලා කිසිම අවස්ථාවක මේක භාවිතා කරන්න ගන්න එපා. මේ ළඟදී මම කියන්න මේ ළඟදී දැන් මාස කිහිපයකට ඉස්සෙල්ලා කැම්පස් එකේ ඉන්න දරුවෝ වගේක් මම කැම්පස් එකේ නම කියන්නේ 5-6 දිනක් පාටියකට ගිහිල්ලා ওই බීච් එක පැත්තේ මේගොල්ලෝ පළවෙනි වතාවට හොඳට ෆස්ට් ඉයර් ළමයි පළවෙනි වතාවට මේව අරගෙන තිබුණා. ඊට පස්සේ ඒකෙන් ආපු ක්ෂණික බලපෑම නිසා එක්තරා රෝහලකට ඇතුළු කරා. ඒකෙන් 4 දෙනෙක් ICU දැම්මා. ඒ දෙන්නගේම ජීවිත නැති වුණා. මේ හදිස්සිය වෙන බලපෑම. ඒ වගේම දීර්ඝ කාලීනව මේකේ වෙන බලපෑම ඔබ දැකලා ඇති. ඒක විස්තර කරන්න බැරි තරම් ලොකු අමාරුවක්. මෙන්න මේක පළවෙනි එක තමයි මේ ඇල්කොහොල් සහ ඔබ අහපු ප්‍රශ්න